හායි ළමයි. ඔන්න හුඟ දවසකට පස්සේ අදත් vlog එකක් අරගෙන ආවා. අද vlog එක පොඩ්ඩක් විශේෂයි. පොඩ්ඩක් කියන්නේ අද මං යනවා බර්ත්ඩේ පාටි එකකට. මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකකට යනවා. ඉතින් මං හිතුවා බර්ත්ඩේ පාටි එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් නැගිට්ට ගමන් මං කරපු ප්‍රථම රාජකාරිය තමයි පාටි එකට ඇදගෙන යන ඇඳුම් අතවරපු එක. මොකද ඇඳුමක් ඉස්සලාම තෝරලා තිබ්බේ. මොකද නැත්තම් මම යන්න ලෑස්ති වෙලා ඇඳුමක් තෝරාවොත් එහෙම මට අද යන්න වෙන්නේ නැහැ. හරිද? අන්න ඒ නිසා මං ඉස්සලාම ඔක්කොම පැත්තකින් තියලා ඇඳවල ඔක්කොම අස් කරලා දාලා එහෙමම ඇඳුමක් තෝරපු එක තමයි කරේ. මුළු අල්මාරියම ඇදලා හිතා ගන්න බැරුණා මොකක්ද ඇදයි යන්නේ කියලා. මොකද පාටි එක ගෙදරනේ තියෙන්නේ. නෝමල් පාටි එකක්. ඒ හින්දා ඉතින් නෝමල් ඇඳුමක් ඇදයි යන්න හිතලා ඩෙනිමයි ටී-ෂර්ට් එකයි ඉතින් මම තෝරා ගත්තා. ඇත්තටම මම මේ පාටි එකට යන්න නෙවෙයි හිටියේ. මේ පාටි කියන්නේ මගේ ඒ යාළුවාගේ අනිත් යාළුවෝ සෙට් එකේ යාගේ ගෙදර යන්න හිටියේ. මම යන්නේ නැහැ කියලා තමයි හිටියේ. ඊට පස්සේ යාළුවාගේ අම්මා කෝල් කරලා කිව්වා එන්න කියලා. හැබැයි යාළුවා දන්නේ නැහැ අපි එහෙ එනවා කියලා. ඉතින් ඇන්ටි කෝල් කරලා කිව්වා එන්න හැමෝම එන්න කියලා. ඒ නිසා ඉතින් අපේ අම්මගෙන් අවසර අරගෙන වලියකුත් ගියා. ඉතින් අවසර ගන්න ගිහිල්ලා එහෙම තමයි. ඉතින් වලියකුත් දාගෙන කොහොම හරි යන්න ලෑස්ති වුණා. ඊට පස්සේ ඉතින් ඔන්න උදේටත් කාලා බීලා ස්නාන කටයුතු සඳහා මම සූදානම් වුණා. සුන්දරට යන්නේ පේ නේද? ඊට පස්සේ ඉතින් කාලා බීලා ඔක්කොම කරලා ඉවිලා මම ලෑස්ති වුණා හිමීට. යන්න හිටියේ 10ට ගියේ 12ත් පහුවෙලා. මොකද අපේ ලොකු මැඩම් ගිහිල්ලා ටවුන් ඒ හින්දා එන්න වෙලා යනවා කියලා මගේ අනිත් යාළුවා අපේ ගෙදර යනවා කිව්වා. ඒ හින්දා එයා එනකම් මම ඉතින් ඉක්මනට ලෑස්ති වුණා. තියෙන අඩුම කුඩුම ඔක්කොම ಜಾති ටික උලා ගත්තා. අනේ නෑනේ මං එහෙම උලන්නේ නෑ. මං ගන්න ක්‍රීම් එකයි ලිප් බාම් එකයි විතරයි. හරිද? ඊට පස්සේ මේ වෙන මුකුත් වයිවාරන මේකප් දාගෙන එහෙම යන්නේ නෑ. මට මේකප් දාන්න කැමති නෑ. හරිද? ඔය වෙඩින් එකකට පාටි එකකට චුට්ටක් දාගත්තට එහෙම ලොකුවට දාන්න කැමති නෑ. එහෙනම් ලිප්ස්ටික් ගන්නෙත් නෑ. ලිප් බාම් චුට්ටක් තමයි ගාගන්න. ලිප් බාමුයි මූණේ ගාන ක්‍රීම් එකයි විතරයි ගාගන්න. හරි. ඊට පස්සේ මනාලා කොණ්ඩේ හොද නෙවෙයි පීදී ඉද්දී අරයා කෝල් කරා මං එනවා එන්න කියලා. ඊට පස්සේ ඉතින් එයා වේකගෙන එන්න ආයෙත් පල්ලෙහාට ගියා. මෙතන නගිනවද බෑනේ? මෙතනින් නගින්නත් පුළුවන්. හරි ඔන්න මං රෙඩි වෙලා ඉන්නේ. ඊට පස්සේ ඉතින් අරයා එක්කගෙන ඇවිල්ලා කොහොම හරි විනාඩි 15කට වඩා. ඒ කියන්නේ කොහොම හරි විනාඩි 15 නෙවෙයි. පැයක් විතර අපි දෙන්න අපේ ගෙදර හිටියා. ලොකු මැඩම් වැඩ ටික කරගෙන එනකන්. ඊට පස්සේ ඉතින් පැය භාගයකට විතර මං හිතන්නේ පස්සේ අපි දෙන්නට කෝල් කරා එන්න මං එනවා කියලා. අපි දෙන්නට කෝල් කරා. ඒකල ඉතින් අපි දෙන්න බැහැගෙන ගිහිල්ලා හෝල්ට් එකට වෙලාත් ඉතින් පැය භාගයකට වඩා හිටියේ. එයා කෝල් කරා එයා නගින බස් එකේම නගින්නේ මෙහෙම බස් එකේ එනවා කියලා. ඒ වුණාට ඉතින් එයා එන බස් එකේ එන්න බැරි වුණා. එයා එනකම් පැයක් විතර එතනට වඩා හිටගෙන හිටියා. ඕන් ඉතින් එනවා වනවන. අපි දෙන්න අර අතෙන්ට වෙලා අවුවේ කරවෙවි පැයක් විතර හිටගෙන හිටියා. මෙයා එනවා ඉතින් හොඳට වනවන. ඒකලා අපි දෙන්නගේ මගේ ගිෆ්ට් එකක් ගෙනාවේ යසී තමයි. අපි දෙන්න ගිෆ්ට් ගත්තා. ඊට පස්සේ අනිත් එක්කෙනාට ගිෆ්ට් එකක් ගන්න බැරි වුණා කියලා එයා ළඟ තිබ්බ කඩේකින් ගිෆ්ට් එකක් ගන්න ගියා. ගිෆ්ට් එක අරගෙන යාළුවාගේ බර්ත්ඩේ ගර්ල්ගේ අම්මා කිව්වා 3 wheel එකක් එවන්නම් ඒකේ නැගලා ගෙදර එන්න කියලා. ඊට පස්සේ 3 wheel එක එනකන් අපි තමයි ගිෆ්ට් එක ගන්න ගියේ. ඊට පස්සේ ගිෆ්ට් එක අරගෙන 3 wheel එකේ අපි ගමනාන්තයට ගියා.
අපි ගෙදරට යනකොට ගෙදර හිටිය බර්ත්ඩේ ගර්ල් කියන්නේ මගේ යාළුවාගේ මල්ලි විතරයි. මොකද ඇන්ටි බර්ත්ඩේ ගර්ල්ුයි ගිහිල්ලා කේක් එක අරන් එන්න. දැන් එයා අපි ගෙදර එනකොට එයා ගෙදර හිටියත් අහු වෙනවනේ දැන් අපි එනවා කියලා. ඒ නිසා ඇන්ටි යාවත් එක්ක ගිහිල්ලා අපි කිව්වා ගෙදර ඉඳලා ඉන්න කියලා. ඊට පස්සේ ඉතින් අපි ගෙදරට ගියා. අනේ ඉතින් බලන්නකො මට ගෙදර ගියාම හම්බුනේ කියලා මං කොහේ ගියත් මේ වගේ යාළුවෙක් හොයාගන්න. පවුනේ දන්නේ. ඒ ආරගෙදර නිකන් බලු වාට්ටුව වගේ බලන තැන බල්ලෝ. හරිද? ඔය එක්කෙනා. මේ තව එක්කෙනා. මෙයා නම් සැරයි මෙයා හපනවා. මේ තව දෙන්නෙක් ඉන්නවා. හරිද? හැම තැනම බල්ලෝ අනේ මම හරි මාසයි බලු මාල්ලාට. හරි. ඊට පස්සේ දැන් මේ දෙන්න නම් අර මගේ යාළුවාගේ ඇඳුම් දෙකක් දාගත්තා. මම යට මගේ ඩෙනිමටම එයාගේ ටී-ෂර්ට් එකක් දාගත්තා. ඊට පස්සේ ඇන්ටි කිව්වා මේ ඩෙකොරේට් කරන්න කියලා. ඊට පස්සේ එයා එනකන් ඉතින් අපි ඩෙකොරේට් කරා. බලන්න ඔයාලා මේ කෑම කාලා තියෙනවද දන්නවද කියලා මේ පළතුරු මම හිතන්නේ මේක පළතුරක් මම නම් කාලා තියෙනවා මේ ගහක් අපේ ගෙදර තිබුණා ඉස්සර ඕවට කියන්නේ ලොකට් කියලා හරිද එහෙ තිබුණා ඒවා හැබැයි එයාලා ඕකේ නම දන්නේ නැහැ නම ඇහුවම එයාලා කියනවා නම දන්නේ නැහැ උනට අපි කනවා කියලා ඕවට කියන්නේ ලොකට් කියලා අපේ ගෙදර ඒක ගහක් තිබුණා ඒක හෙනියක් ගහලා කට දැවුණා ඒක රහයි ඇත්තටම රහයි ඔය ගෙඩිය මේ ඇඹුල් මේ රහයි මේ ඇත්තට මේක අමුතු රහක් තියෙනවා ඉතින් ලොකට් කියලා තමයි ඒවට කියන්නේ. ඔයාලා කාලා ඇති මං හිතන්නේ. කාලා තියෙනවා නම් කමෙන්ට් කරන්න බලන්න. හරි. ඔය පෙන්නුම් කරන්නේ එයා සර්ප්‍රයිස් වෙන ආකාරය. කොහොමද දන්නවද එයා සර්ප්‍රයිස් වුනේ? ඉතින් එයාලගේ ගෙදර ඇයෝ අපිට කිව්වා එයා ඉස්සෙල්ලාම කොහේ හරි ගිහිල්ලා ආවහම ගොඩ වෙන්නේ බාත්රූම් එකටලු. ඒ හින්දා අපි බාත්රූම් එකේ හැංගිලා හිටියා. එයා එනකන් හරිද? එයා දන්නේ නැහැ දැන් අපි ආවා කියලා. ඉතින් අපි ඔක්කොම ඩෙකොරේට් කරලා කෑම බීමයි අරවයිම ඔක්කොම ටික කාලා එයාව සර්ප්‍රයිස් කරන්න ඒක ඇතුළට රිංගලා හිටියා. හරිද? ඔන්න ඉතින් gift දෙන අවස්ථාව තමයි මේ. ඉතින් හරියට ෂොක්ලිය යන්නනවා. අයියෝ කදර සරනවා. ඉවරයි කියලා හිතුවට ඉවර නෑ තව තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔන්න යාළි මල්ලිලයි අපි හැමෝම එකතු වෙලා යාට පොඩි රැග් එකක් නෙවෙයි ඒකට කියන්නේ නේද? ඔහොම ඉතින් මොකක් හරි කමන්නේ බිත්තරයි පාම් පිටි වතුරයි ගැහුවා. ඊට පස්සේ ඉතින් එයාට ඉතින් ආයි ඉතින් නාන්න වුණා. හරිද? කමන්නේ ඉතින් ඔය වගේ ස්පෙෂල් දවසක තමයි ඕක කරන්නේ. ඊට පස්සේ රස බිම් එකක් පානය කරා. මේ මල හොන්තුව කොහේ ගියත් ඔය වගේ තමයි හැසිරෙන්නේ මල පිස්සු ඇත්තම කිව්වොත් පිස්සු අය එහෙ තිබුණු මයික් එක අරගෙන පිස්සු නටනවා ඉවරයක් නැහැ ඉතින් පාරට බහැලත් පිස්සු තමයි නැටි ඊට පස්සේ ඉතින් ඔය යන්නේ කඩේට යන්න කියලා කිව්වා ඇන්ටි මේ අපිට නෙමෙයි යන්න කිව්වේ ඊට ඉතින් අපිත් ඉතින් නැත්ත වගේ ගියා යාගේ පිටිපස්සේ හරිද ඔය මල මං කිව්වේ මට පුදුම මදයක් දෙන්නේ කොහේ ගියත් සෙරෙප්පු දෙක දාගෙන නැතුව මඩේ යන්න බෑ කියලා මගේ කරේ නැග්ග. හරිද? මාත් ඉතින් නිකන් හිටියේ නේ. මාත් නැග්ග එයාගේ කරේ. හරිද? ඊට පස්සේ ඉතින් මේ බීලා වගේ යනවා. අර බීලා වගේ තමයි ඔය යන්නේ. මං හෙන්න බරයි හරිද මෙහෙම හිටියට. හරි. ඕම් බලන්නකෝ ඉතින් තව යාළුවෙක් හම්බුණා. එයා ඉඳන් හිටපු විදිහ දැක්කද ඔයාලා? හරි මහින්සකයි. මෙයා අහිංසකයි වගේ හිටියට මාව මරාගෙන කන්න හැදුවා බව් ගාලා පැනලා මාව මරාගෙන කන්න හැදුවා. මම බාත්රූම් එක අස්සට රිංගලා තමයි බේරුනේ. හරිද ළමයි? ඊට පස්සේ කේක් එකයි අනිත් අඩුම කුඩුම කෑම බීම ටිකයි ගෙනල්ලා බර්ත්ඩේ පාටි එක ලස්සනට ඉතින් අපි හදවුවා. හරිද? කේක් එක සුට්ටක් අර ඩැමේජ් වෙලා මේ තල්ලු වෙලා එහාට ඒ හින්දා සුට්ට ඩැමේජ් වෙලා ඒක. ඊට පස්සේ කේක් කපන අවස්ථාවයි මේ. අනේ ඇත්තටම සමා වෙන්න ඕනි. මෙතනින් පස්සේ තමයි හරි කෙලියුනේ. මොකද ගෙදර යද්දි මං ගෙදර යද්දි 8 වෙලාව
ඉතින් ඒ වෙනකන් රෑට කාලා ඉතින් ඔක්කොම කරලා ඒ වෙනකම් පිස්සු නැටුවේ. ඒ පිස්සු ටික මට වීඩියෝස් ගන්න බැරි වුණා. මගේ ෆෝන් එකේ බැටරි බැහැලා ෆෝන් එකකින් වීඩියෝ කරගන්න බැරි වුණ හින්දා ඉතින් ඇත්තටම සමා වෙන්න ඕනේ. ඒ ටික තමයි ඇත්තටම මේකේ තියෙන්න ඕනි ටික. එතන මෙතනින් පස්සේ නටපු පිස්සු ටික තමයි මේකේ තියෙන්න ඕනි. ඉතින් ඒ ටික තිබුණා නම් ඔයාලා මීට වඩා හොඳට මේක බලයි කියලා මම හිතනවා. ඉතින් මට සමා වෙන්න බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා රෑට කාලා අපි රෑ 8 වෙනකම් පිස්සු නටලා තමයි ගෙදර ගියේ. ඒ ටික නැති වෙන එක ගැන මම සමාවයි දිනවා. තවත් vlog එකක් අරන් එනකන් ගිහිල්ලා එන්නම්.